භාග්‍යතුන් වහන්සේගේ වර්ණය මොන වගේද? ජාත රූප වර්ණයි. ඒතර මොනවද ජාත රූප වර්ණයි කියන්නේ? මේ ලෝකේ රත්තරන් වර්ග කීයක් ගැන කියනවද? ධර්මයේ තියෙනවා රත්තරන් වර්ග 4ක්. සිංගී සුවන්න කියලා එක જાතියක් තියෙනවා. අඟක් වගේ මහ පොළොවේ හැදෙනවා. කාංචන කියලා જાතියක් තියෙනවා. පර්වතවල තමයි ඒ රත්තරන් හැදෙන්නේ. කාංචන. හටක කියලා જાතියක් තියෙනවා. විස්තර කරලා තියෙන්නේ කූඹි විසින් එකතු කරන ලද රත්තරන් කියලා. ජාත රූප කියලා જાතියක් තියෙනවා. මේ ලෝකේ තියෙන හොඳම රත්තරන් තියෙන්නේ මහ මුහුදේ. ඔබ මම පළඳින රත්තරනුත් කියන ඔබ පළඳින රත්තරනුත් මහ මුහුදෙන් ගොඩගත්ත රත්තරන් නම් ඒක තමයි ලෝකේ තියෙන හොඳම රත්තරන්. ඉතින් මහ මුහුදෙන් ගොඩගත්ත රත්තරන් අපි ගාව නෑ, පොළොව හාරලා හොයාගත්ත රත්තරන් තමයි තියෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ වර්ණය ජාත රූප වර්ණයි. කියන්නේ ලෝකයේ තියෙන පිරිසිදුම රත්තරන් වල වර්ණය තමයි භාග්‍යතුන් වහන්සේට තියෙන්නේ. අපි සාමාන්‍ය කතාවට කියන්නේ භාග්‍යතුන් වහන්සේ රන්වන් පාටයි. ඉතින් රන්වන් පාටයි කියලා කීවට ජාත රූප දන්නේ නැති අපිට තේරෙන්නේ නැහැ නේ පින්නතනි. එහෙම නේද? එතකොට නිකන් හිතන්නකෝ මේ පිත්තල හොඳට මැදලා අලුත් පිත්තල භාජනයක් තියහම නොදන්න කෙනෙක් හිතනවා රත්තරන් කියලා. දැන් පිත්තල වලින් ලස්සන මලක් හදලා තියෙනවා. කෙනෙක් හොරකම් කරන්න පුළුවන් රන් මලක් කියලා. ඇත්තට මේක පිත්තල. නමුත් හිතා ගන්න බෑ. හැබැයි එච්චර දිලිසෙන පිත්තල ළඟ රත්තරන් කැබැල්ලකුත් ගෙනල්ලා තිබ්බොත් අපිට පේනවා පිත්තල වලට වැඩියෙන් රත්තරන් බබලිනවා කියලා. එතකොට වෙනස පේනවනේ. එතකොට අපි ගාව තියෙන රත්තරන් ළඟ ජාත රූප ගෙනල්ලා තිබ්බොත් අපි ළඟ තියෙන රත්තරන් වලට වඩා ජාත රූප බබලෙනවා කියලා එදාටයි තේරෙන්නේ. නමුත් අපි ජාත රූප දැකලා නැහැ. නමුත් ලෝකේ ජාත රූප නැද්ද? සඳහන් කරනවා ලෝකයේ දක්ෂ කිමිදුම්කාරයෝ අදත් සාගර පතුලට කිමිදිලා ජාත රූප ගොඩ ගන්නවා කියලා. මේ ලෝකයේ අති සුවිශේෂ මුදලකට ජාත රූප විකුණනවා කියලත් සාමාන්‍ය වර්තමානයේ සඳහන් කරනවා. මං කියන්නේ එවන් රන් කැබැල්ලක් දැක ගන්න පින් තිබුණොත් භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුව මේ වර්ණයි නේද කියලා හිතා ගන්නවත් අපිට පුළුවන් වේවි. ඉතින් එහෙම රත්තරන් පාට ඇඟක් තිබුණද කියලා සැක හිතෙන්නේ නැද්ද? වර්ණය හම්බ වෙන්නේ මොනවා නිසාද? දැන් බලය හම්බ වෙනවා කිව්ව ආහාර දුන්නාම. වර්ණය හම්බ වෙන්නේ පින්නතිනේ වස්ත්‍ර දන් දුන්නාම. අන්නදෝ බලදෝ හෝති වත්තදෝ හෝති වන්නදෝ. වස්ත්‍ර දුන්නාම හම්බ වෙන්නේ වර්ණ සම්පත්. මහ බෝසතාණන් වහන්සේ මොන තරම්නම් රෙදිපිලි දන් දුන්නද ලෞතර බුදු වෙන්න. අසන වර්ණයක් හම්බෙලා තියෙනවා. ඉතින් ශරීර වර්ණය ලස්සන වෙන්නේ වස්ත්‍ර දන් දීලා විතරක් නෙමෙයි, කරගත්ත අසීමාන්තික පුණ්‍ය ශක්තියින් මහ බෝසතාණන් වහන්සේ නමක් ළඟ තියෙනවා. ඉතින් අපිට ශරීර වර්ණයත් සමහරලාට සැක